අයුබෝවන්. ඉතින් මේ වගේ ඉන්ෆර්මේටිව් වීඩියෝ එකකින් අපි කාලෙකට පස්සේ තමයි හමු වෙන්නේ අපේ channel එකෙන් YouTube channel එකෙන් ඒ වගේම TikTok හරහා. මේක ලංකාවේ ඉඳන් දෝහා වලට අලුතෙන් එන කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. ඒ වගේම දෝහා වල ඉඳලා තමන්ගේ ස්පොන්සර්ව එහෙම නැත්නම් ජොබ් එක මාරු කරලා නැවතත් ලංකාවේ ඉඳන් වැකේෂන් එකක් හරි නැත්නම් ලංකාවට කැන්සල් ගිහිල්ලා අලුත් විසයකින් එන කෙනෙක් හරි අනිවාර්යෙන්ම පිළිපදින්න ඕන කාරණාවක්. ඉතින් ඒ තමයි ඔයා ඒ වගේ වීසා එකකින් එනවා නම් බියුරෝ එක ගෙවන්න ඕනේ අලුතෙන්ම. සාමාන්‍යයෙන් බියුරෝ එක දැන් එයාපෝට් එකෙත් ගෙවන්න පුළුවන්. හැබැයි සමහරලාට නෝටිස් කරන්නේ නැති කරුණක් තමයි අලුත් කම්පැනි එකකින් ඔයා දැන් අලුතෙන් ඔයාට වීසා එක ඉෂුව කරන කම්පැනි එක තියෙන ඒ කම්පැනි එකෙන් ඔයාගේ කොන්ට්‍රැක්ට් එක ඇටස් කරලා තියෙන ඕන කටාවල තියෙන ශ්‍රී ලංකන් එම්බසි එකේ. මේ ඇටස්ටේෂන් එක කරාට පස්සේ තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හැකියාවක් ලැබෙන්නේ ඔයාගේ වීසා එක ඔයාගේ බියුරෝ එක ග්‍රාන්ට් කරන්න. ඉතින් එහෙම කරලා නැති වුණොත් ඒගොල්ලන්ට බියුරෝ එක ග්‍රාන්ට් කරන්න බෑ. ඉතින් ඔයා එයාපෝට් එකේදී ස්පෙෂලි ගෙවන්න බලාපොරොත්තු වෙනවා නම් බියුරෝ එක මේක අනිවාර්යෙන්ම බලන්න ඕන. මොකද නැත්තම් එයාපෝට් එකට ගිහිල්ලා ඔයාට හැරිලා එන්න වෙනවා. ඔයාට ෆ්ලයිට් එක මිස් වෙනවා. ඔයාට ලොකු ලොස් එකක් බෙයා කරන්න සිද්ධ වෙනවා. සහ ඔයා එයාපෝට් එකට ගිහිල්ලා ආයෙමත් යනවා කියන්නේ ලොකු කොස්ට් එකක් බෙයා කරන්න වෙන කාරණාවක්. ඉතින් මේක ඉතාමත් වැදගත් වෙනවා අලුත් වීසා එකකින් දෝහා වලට එන කෙනෙක්ට. සුබ දවසක්.